උසස් පෙළ ගුරුවරු ඡන්දිද නැත්නම් උසස් පෙළ ගුරුවරු ගණන්කාරයෝද ඒ ඇත්තටම පන්තියේ උගන්වන දෙයට අමතරව එහෙම නැත්නම් TikTok වල ඔන්ලයින් එකේ පේනවට අමතරව ඒ අය කවුද? එයාගේ දෙමාපියෝ කවුද? ඉගෙනගෙන තියනවද? ඒගොල්ලෝ කියන රිසල්ට්ස් ඇත්තද? සහ ඔය මගේ පරම්පරාවේ ගුරුවරුත් එක්ක මම මේ සංවාද මාලාවක් පටන් ගත්තා. ඒකේ අපි මීට කලින් කරපු සංවාදයේ කරේ උසස් පෙළ රසායන විද්‍යා ගුරුවරයෙක් එක්ක ප්‍රසන්න බද්දවිතාන. අද ගණන්කාරයෙක් එකට වෘත්තිය කරන කාලේ එයත් පොඩි කෝචොක් එහෙම මට දාලා තියෙනවා. හරිද? මමත් එහෙම දාලා තියෙනවා. හැබැයි අපි යාළුවෝ. අයිබන් දුෂන්ත. අයිබන් සර්. දුෂන්ත මේ මට ආනන්දින් පටන් ගන්න ආසයි. මොකද මම ටියුෂන් පටන් ගත්ත කාලේ මන් දන්න ගණන්කාරයෝ දෙන්නම හිටිය ආනන්දි. එක්කෙනෙක් රාජාල්විස් අනිත් එක්කෙනා BD හරිදාස. හරිදාස. දෙන්නම ආනන්ද නේද? ඔව් මේ තව එක්කෙනෙක් හිටියා සුදු වැඳගත්ත කෙට්ටු උස ගුරුවරයෙක්. DW දංගල්ල. දංගල්ල සර්. රාජල්විස් පාසලේ කියන්නේ නෑ. රාජල්විස් අපේ ආනන්දේ ආදි ශිෂ්‍යයෙක්. ආදි ශිෂ්‍යෙක් නේ. ඔව් ඒතර BD හරිදාස ආනන්දේ ආදි ශිෂ්‍යයෙක් නෙමේ. අපේ මැත් සෙක්ෂන් එකේ හිටපු කීර්තිමත්ම දක්ෂම ශුද්ධගණිත ගුරුවරයා. ඒ වගේම තමයි දංගල්ල සර්ත් විෂයන් දෙකම ඉගෙනනවා ශුද්ධගණිතය සහ ව්‍යවහාරික ගණිත අපේ සෙක්ෂන් එකේ. ඒතර මම නීගම සෙන්ට් මේරිස් තමයි ඉස්කෝලේ යන්නේ. ශිෂ්‍යත්වයේ පාස් වෙලා තමයි ආනන්දෙට එන්නේ 6 දී. ඇවිල්ලා එතකොට 93 තමයි මම A level කරන්නේ. ඒතකොට මගේ ක්ලාස් ටීචර්ත් VD ආරිදාස. එතකොට මම ශුද්ධගණිතය ඇත්තටම මේ ගොඩක් ඉගෙන ගත්තේ ආරිදාසගෙන්. ඒ කියන්නේ එතුමා තමයි මේ මටත් ඒ කියන්නේ ශුද්ධගණිතය පිළිබඳ ආසාවක් ඇති වෙලා කියන්නේ ටියුෂන් කරද්දී PO ඇප්ලයිඩ් කරන්න තෝරගන්න එක හේතුවක් වුණේ. දුෂන්ත මේ ඉස්සර විෂයෙන් බෙදලා තිබුණානේ. ඒතර රාජදක්ෂ එක රාජගැන්වේ කොටසක්ද? නෑ රාජාල්විස්ගෙන් මම ඇත්තටම ඉගෙනගෙන නෑ. රාජාල්විස් ඉගෙනුවා ශුද්ධ ගණිතය සහ ව්‍යවහාරික ගණිතය කියන දෙකම. හැබැයි ආරිදාස ඉගෙනුවේ ශුද්ධ ගණිතය පමණයි. එතකොට ආරිදාස ඉස්කෝලේ ඉගෙනුවේ ශුද්ධ ගණිතය පමණයි. ඔව්. ඔව්. ඒතර මම ආරිදාසගේ ශුද්ධ ගණිතය ඉගෙන ගත්තා. මම ගමේ මට හම්බුණා PRW කියලා PRAW කියලා පනාවල කියලා දක්ෂ ඇප්ලයිඩ් ගුරුවරයෙක්. එතුමා PO ඇප්ලයිඩ් දෙකම ඉගෙනුවා. නමුත් එතුමාගේ ඇප්ලයිඩ් කෑල්ල හරි විශිෂ්ටයි. මට ඒ නිසා මේ දෙන්නගේම ආభాෂය හම්බ වෙච්ච නිසා මම මේ විෂයන් දෙක මට මේ ඉතාලම හොඳින් මේ හදාරන්න මේ විරල අවස්ථාවක් ලැබුණා හම්බෙන්නේ. මොකද රාජත් එක්ක මම කතා කරනකොට රාජල්විස් මිය ගිය ඇක්සිඩන්ට් එකකින් රාජත් එක්ක කතා කරනකොට නිකන් ඒ කාලේ කොල්ලෝ රාජල්විස් ක්ලාස් එකේ මොකද මැත්ස් ක්ලාස් වල කොහොමද කොල්ලෝ වැඩිනේ. අද දැන්ටත් එහෙමද? දැන් නම් හැබැයි මේ කාන්තා පාර්ශ්වය 140ක් විතර වගේ ඉන්න ඉස්සර එහෙම නැහැ. ඉස්සර එහෙම නැහැ නේ. 115ක් 20ක් වගේ තමයි හිටියේ. ඔව්. දැන් ගෙනල්ලා මම මැස් කරනවා වැඩි නිසා ඒගොල්ලෝ දැන් අයිලන්ඩ් ෆස්ට් වෙලා තියෙනවා, ඩිස්ට්‍රික්ට් ෆස්ට් වෙලා තියෙනවා, අපිනුත් ඉගෙන ගත්තා. එහෙම වෙන තැනකට දැන් ගෙනල්ලා මම ඇවිල්ලා තියෙනවා ඒකේ. ඒක සතුටට කාරණාවක්. නෑ ඒක හේතුව අර මේ PO මැස් ඇප්ලයිඩ් මැස් කම්බයින්ඩ් මැස් වුණානේ. ඔව්. ඊට පස්සේ අර විෂයන් දෙකේ තිබ්බ 144 නැති වුණානේ. අර බර නැති වුණා. ඒකත් එක්ක දැන් කම්බයින්ඩ් මැස් කියන්නේ අපි ඉගෙන ගත්තෙන් අපි භාගයක් වගේ තමයි උගන්වන්නේ. ගණිතය කියන්නේ ඉතාම සරල සුන්දර දෙයක්. ඔබට සුන්දර මනසකින් මේ අවට ලෝකයේ තියෙන සියලු සංසිද්ධීන් විග්‍රහ කරගන්න පුළුවන්. ඔබත් ගණිතමය ඇසකින් ජීවිතය රස විඳින්න අපත් සමග එක්වන්න. විෂය බර අඩු වුණා. හොඳටම අඩු වුණා. හැබැයි බර විෂයක් උගන්වපුවේකට බර නැති විෂයක් අමාරු වෙන්න විදිහක් නැහැ. ඕ නෑ දැනට වෙලා තියෙන විෂයන් තුනයිනේ තියෙන්නේ. ඒකිනුත් වඩා බර විෂය බවට මේකපත් වෙන හේතුව අර විෂයන් දෙකක් එකතු කරලා කරපුවාමත් විෂය නිර්දේශවල පොඩි එකතු වීමක් තුළ අනිත් විෂයන්ට සාපේක්ෂව පොඩි විෂය කණු වල වැඩියක් තියෙනවා. දැන් ඇත්තටම ගත්තොත් PO පේපර් එකක් පැය 3යි, ඇප්ලයිඩ් පේපර් එක පැය 3යි. හැබැයි කෙමිස්ට්‍රි විෂය තියෙන්නේ පැය 3යි, පැය 2යි. හරි. අපි මත් පැයක් වැඩිපුර පේපර් එකකුත් තියෙනවා. මට නිකන් සුභාරංචියක් මේ ගණන්කාර කෙල්ලෝ ටිකක් හැදෙනවා කියන එක රටක මරු. අද ඉංජිනේරින් මේ ෆැකල්ටි වල බැට්ටොපුත් වෙලා තියෙනවා මේ ගෑන් ළමයි. ඔව් අයිලන්ඩ් ෆස්ට් තුනා. ඒක ටිකක් සුභාරංචියක් නේ. ඔව් ඒක හොඳයි. කෙල්ලෝ ආවගේ. මොකද ඉස්සර කොල්ලන්ගේ සබ්ජෙක්ට් එක තමයි මැත්ස් වා එකක් තිබුණා. ඔව් දැන්ට ඇත්තම ගත්තොත් විශ්වවිද්‍යාලවල බහුතරයක් ඉන්නේ ගෑන් ළමයි. ආර්ට් ෆැකල්ටි වල 85ක් විතර මෙඩිසින් ඔක්කොගෙම. ඔව්.
තාම ඉගෙන පිරිමි ළමයි වැඩිපුර ඉන්නේ ඉංජිනේරින් ෆැකල්ටි. ඒ කියන්නේ තාමත් 60ක් 65ක් අතර ප්‍රමාණයක් ඉංජිනේරින් ෆැකල්ටි වල ඉන්න පිරිමි ළමයි එච්චරයි විරලා තියෙන්නේ. දුෂ්යන්ත මහබදුගේට දුවෙක් නැද්ද? නෑ මට පුතාලා 3 දෙනෙක් ඉන්නේ. දුෂ්යන්ත මේ මම ඒක අර ගෑල් ළමයි ගැන ඇහුවේ මේ එතකොට මං ආසයි දැන් මටත් දුවෙක් නෑනේ දුෂ්යන්ත මටත් කොල්ල දෙන්නෙක් නේ. මට කියන්න ඕනේ මේ ආනන්දේ ගණන්කාරයෝ ගැන ඉස්සර කතා කරනවා. ඒතර ඒ ගුරු තුන්දෙනාගේ නම් තුන කියවෙනවා. රාජ ආනන්දේ ආශිෂ්‍යේක් හරිදාස. තව එක ගුරුවරයෙක් මට මතක් කරන්න ඕනේ නුවර හිටියා සරත් පෙරුම සර්. අයිලත් පෙරුම. සරත් පෙරුම. දැකලා නෑනේ මාත් දැකලා. නෑ දැකලා නෑ මම දැකලා නෑ මම අහලා තියෙනවා. මට එතුමා රාජකීය විද්‍යාලයේ ආශිෂ්‍ය මට මතක විදිහට. ඔව්. එතකොට රාජල්විස් සහ සරත් අයිලත් පෙරුම තමයි මේකේ මේ හිටපු කැරක්ටර්ස් දෙක. කැරක්ටර්ස් දෙක. ඒ දෙන්න දෙකක හිටියේ. يعني රාජස කොළඹ හිටියේ. ඔව්. එතකොට සරත් අයිලත් පෙරුම හිටියේ නුවර සහ මම කුරුණෑගල හිටියා. එතකොට මේ දෙන්න තැන් දෙකක ලංකාවේ ළමයිට විශාල සේවයක් කරා. කියන්නේ ලංකාවේ මේ දරුවන්ගේ අතිශයින්ම විද්‍යා විෂයන් ඉගෙන ගන්න දරුවන්ගේ ආදරයට පාවිච්චි වෙච්ච ගුරුවරු දෙන්නෙක්. රාජල්විස් කිව්වා දැන් මගේ විශ්වවිද්‍යාලේ බහුතරයක් මම නැති වුණාට රාජල්විස්ගේ ගෝලියෝ. අදටත් අපි නිකන් පොඩි මොකක් හරි වැඩ සෙට් වුණාම රාජස ගැන ඒගොල්ලෝ කතා කරනවා. ඒ වගේම තමයි මේ මයිල්ස්ටෝන් එක. අයිලත් පෙරුම. ඒ දෙන්නම එහෙමයි. මාර ගුරු. ඒ නුවර කුරුණෑගලේ ණය ඒ වගේ. මං හිතන්නේ ටියුෂන් ගුරුවරයෙකුට මැරුණට පස්සේ නැති වුණාට පස්සේ මේ වගේ ප්ලැට්ෆෝම් එකක අපි තාමත් ඒ ගුරුවරු ගැන කතා කරන්නේ උත්තම ගණයේ ගුරුවරු නේද සුසන්? එතන පොඩි හරි අවාසනාවක් තියෙනවා. මම හිතන්නේ මේ දෙන්නම අවුරුදු 45 47 වගේ අඩු වයසෙන් තමයි මේ දෙන්නම නැති වුණේ. නැති වෙලා තියෙන්නේ. ඒක හරි කියලා වාචකයක්. ඊට පස්සේ දෙමාපියෝ දුෂන්ත මං වඩාම ආදරය කරන චරිතය වගේ තාත්තා. මොකද මම මීගම යුගන්ඩයන් යද්දිත් ඒ වෙනකොට තාත්තා ප්‍රවීණ ගුරුවරයෙක්. සහ ඔය අපිට කලින් ගුරුවරුන්ට ඔය රාජල්විස්ලා වගේ මේ රටේ ජනප්‍රිය ගුරුවරයෙක් නෙවෙයි දුෂන්තගේ තාත්තා. හැබැයි මහා කීර්තිධර ගුරුවරයෙක්. තාත්තගේ විෂය මොකක්ද දුෂන්ත? තාත්තා සාමාන්‍ය පෙළ ගණිතය තමයි ඉගෙනුවේ. කියන්නේ ග්‍රේඩ් 10 11 වගේ ගණිතය තමයි ඉගෙනුවේ. හැබැයි ඔයාටත් ඉස්සෙල්ලා මං හිතන්නේ මේ ඩිජිටල් බෝඩ් එක අර DP එඩියුකේෂන් හරි මොකක් හරි ප්ලැට්ෆෝම් එකක තාත්තා උගන්වනවා ඉගැන්විල්ලක් එයා වඩා ඉක්මනින් මේක අල්ලගත්ත ගුරුවරයෙක් මම. අදටත් මං හිතන්නේ කියන්නේ තියෙන ප්‍රෝග්‍රෑම් වල views එකතු කරලා තාත්තට තරම් ඩිජිටල් අවකාශයේ කාටවත් views නැහැ. සමහර ප්‍රෝග්‍රෑම් මිලියන් එකමාරය වගේ බලපුවා තියෙනවා. ඒක තියෙන අර ඒ කියන්නේ කවුත් කරන්න කලින් මේ වැඩේ පටන් ගත්තේ. ඒකත් තමයි ස්මාර්ට් බෝඩ් එක ගෙනල්ලා මොකද මේ ඒ කියන්නේ මටත් වඩා හොඳින් ඒක ග්‍රහණය කරගත්තා. එයාට ඒක කව කටුවෙන් වැඩ ගන්න. මටත් තාම බෑ එහෙම මමත් එහෙම පාවිච්චි ගන්න නැහැ. ඒතකොට හැබැයි තාත්තට මේක හම්බෙන්නේ මං හිතන්නේ අවුරුදු 72 විතර. මං ඉතින් කල්පනා කරා මෙයාට මේ අවුරුදු 35 විතර මේ එකක් අහු වුණා නම් මොකද වෙන්නේ කියලා. අපි ගෞරවයේ පිණිස තාත්තගේ නම මේ ප්ලැට්ෆෝම් එකේ මට තියලා තියන්න ඕන. තාත්තා ජෝයි මෙල්කම්. ඉතින් ගොඩක් මේ ඩීප් එඩියුකේෂන් බන්න දරු ගොඩාක් අය තාත්තව දන්නවා. මේ වෙද්දි තාත්තා දැඩි අසනීප තත්ත්වයෙන් පසු වෙනවා. කාලයක් කිව්වේ දුෂ්යන්ත මහබදුගේ කියන්නේ ජෝයි මෙල්කම්ගේ පුතා කියලා. ඊට පස්සේ දිකුව මේ ජෝයි මෙල්කම් කියන්නේ දුෂ්යන්ත මහබදුගේගේ තාත්තා කියලා. තාත්තා සුවෙන් ඉන්නවද අසනීප වෙලාද මොකද? තාත්තා මේ වෙද්දි දැඩි අසනීප තත්ත්වයෙන් ඉන්නේ. මොකද මටත් ළමයි කතා කරන සමහරලාට තාත්තට කතා කරන්න එහෙම කතා කරනවා ඒකයි මම කිව්වේ. දැන් තාත්තගේ වයස කොච්චරද? තාත්තට දැන් 77 ඉවර වුණා. ඉතින් තාත්තයි මයි ඇත්තටම නම් දෙකකින් පන්ති කරේ. තාත්තා මහබදුගේ ජෝයි මෙල්කම් ෆර්නෑන්ඩෝ. තාත්තා මට දාලා තිබුණේ දුෂ්යන්ත විදූෂක මහබදුගේ. ඒක තාත්තා වට විදූෂක කියලා තියෙනවා. ඒකට මේ තාත්තා මීගමේ ජෝයි මෙල්කම් කියලා පන්ති කරද්දි මම පටන් ගත්තා දුෂ්යන්ත මහබදුගේ කියලා. තාත්තා මට කිව්වා මේ මට පළවෙනි පෝස්ටර් 100 ගහලා දීලා ඔයා පුළුවන් නම් ඔයාගේ දක්ෂතාවයක් තියෙනවා නම් ඔයා මේකේ ඉස්සරහට එන්න කියලා. ආදරණීය ගුරුතුමනි. ආයුබෝවන්. ආදරණීය දරුවනි ආයුබෝවන්. අවම් වශයෙන් මේ රටේ මිලියන් 2ක් විතර මේ යෞවන පරම්පරාව පොඩියොම් මේ කටහඬ අහලා තිනවා කියලා. සර් ඒක ආයි කියලා පෙන්නන්නකෝ මගේ දිහාට මේ ආදරණීය දරුවනි ආයුබෝවන්. මට මේ කෑල්ල හුරු කොහෙන්ද සර් හිතන්නේ? මේක DP Education YouTube channel ජෝයි මෙල්කම් සර් සාමාන්‍ය පෙළ දරුවෝ මිලියන් ගාණක් දන්නවා වගේම ලොකු පුතා දුෂ්යන්ත මහබදුගේ උසස් පෙළ දරුවෝ ලක්ෂ ගාණක් දන්නවා මම හිතන්නේ. දුෂ්යන්ත එක වගේම ඇඳගෙන ෆොටෝ කොපි දෙකක්. එහා පැත්තෙත් වාඩ්ඩා නම් ওই જાතියේ ෂර්ට් එකක් දාගෙන
ඔයාගේ පුතා මට පරම්පරාවේ ඥාන භාවිතාව පිළිබඳව හදන්න තිබුණා. දුෂන්ත ඔබට තාත්තා ගැන ආඩම්බරයද ඇත්තට? ඔය ඇත්තටම කියන්නේ දැන් මම ගුරුවරයෙක් වෙන්න බලපාපු එක්කෙනෙක් තමයි තාත්තා කියන්නේ. ඔබත් ගනිතමය ඇසකින් ජීවිතය රස විඳින්න අපත් සමග එක්වන්න. ඒ පසු කාලීනව තමයි මේ ඔය ගොඩක් වෙලා මේ ඩීපී එකත් එක තමයි ගොඩක් අය මේ අපි දෙන්න තාත්තා පුතා කියලා දන්නේ. ඔව් දැන් අපිට විතරයි මං හිතන්නේ අර පරම්පරා කීපයක් කතා කරන්න පුළුවන් වෙන්නේ. මං හිතන්නේ දුෂ්යන්තට ඉදිරි කාලයේදී දරුවන්ගේ දරුවෝ දුෂ්යන්ත 100 කෙනෙක් කියනෝනේ කවදා හරි දවසක. ඒතර දරුවන්ගේ පරම්පරාවත් කතා කර. කොල්ලෝ තුන්දෙනාම ගණන්කාරයෝද? දැන් ජෝයි මෙල්කම් ගණන්කාරයා මේ ගමේ. හරි. අපිට මේ ප්‍රාදේශීය ගණන්කාරයා. අපේ අම්මත් ගණිත ගුරුවරියක්. ඔව් දෙන්නම පාසල් ගුරුවරුනේ. ඔව්. දෙන්නම පාසල් ගුරුවරු. අම්මගේ නම කියන්න. ඉන්ද්‍රාණි සිල්වා. හරි. දෙන්නම අවුරුදු 55 වෙනකන් උගන්වලා මේ පෙන්ෂන් ගිහින් තාත්තා එකම ඉස්කෝලේ 1969 ඉඳන් ගන්නේ මේක ආය මරියා බාලිකා විද්‍යාලයේ එකම ඉස්කෝලේ විශ්‍රාමයක. ඔව්. ඒතකොට දෙන්නම ගණන් ගුරුවරු. හරි. මල්ලිත් ඉංජිනේරින් කරේ මොරටුවේ මං වගේම. ඒතකොට මගේ පුතාලා 3 දෙනෙක් ඉන්නවා. ඒගොල්ලොත් ගණිතයට තමයි ආස. ඉතින් ඒ නිසා මම ඒගොල්ලන්ට ගණිතය හදාරන්න අවකාශය දුන්නා. මොකද දැන් ලංකාවේ වගේ රට සාමාන්‍ය හිතන්නේ මේ අපි ඉංජිනේරින් මෙඩිසින් වගේ කරන්න ඕනේ කියලානේ. නමුත් දැන් ඒක එහෙම නෙමෙයි. දැන් වෙන රටවල් වල කියන්නේ ගණිතයට දක්ෂ අය ගණිතය කරන්නේ. ඉතින් ලොකු පුතා ශිෂ්‍යත්වයක් අරගෙන ඇමරිකා MIT විශ්වවිද්‍යාලයේ දැන් අවසන් මොකද විශ්වවිද්‍යාලේ? MIT. දැන් මොකද අවුරුද්ද යන්නේ? දැන් අන්තිම අවුරුද්දේ ඉන්නේ. ෆයිනල් එකේ. ඔව් එයාගේ මං හිතන්නේ කන්වොකේෂන් මයි අන්තිම තියෙන එකකට යන්න ඕනේ. එතකොට ඒ අවුරුදු 4 ඉවරලා මං හිතන්නේ එයා දැන් PhD කරන්න ඇප්ලයි කරමින් ඉන්නවා. ඉතින් එයා තනිකරම ශුද්ධ ගණිත ඉගෙන ගන්නෙ. ඉතින් එයා මේ විද්‍යාවේ රිසර්ච් 3ක් පබ්ලිෂ් කරලා තියෙනවා. ඉතින් එයා ඒකේ කියන්නේ අපිට වඩා ගොඩාක් ඉස්සරහින් මේ ඒ ගණිත පැත්තෙන් වැඩ කරන් යනවා. ඉතින් එයාට යන්න අවකාශය දුන්නා නැත්නම් එයා ඉංජිනේරින් යවන්න එහෙම මං උත්සාහ කරගෙන එයාට ඒ හම්බෙච්ච එයා හදාගෙන ගියා. දෙවෙනි පුතා ඇත්තටම එයාත් මැස් කළා. එයා ඇමරිකාවේ ජෝර්ජියා ටෙක් විශ්වවිද්‍යාලයේ ඉන්නේ. එයා පරිගණක මේ විද්‍යාව හදාරන්නේ. හැබැයි එයාත් ඒ රටවල් වල මේ තමන්ගේ මේජර් එකට අමතරව තව මයිනර් කියලා තව එකක් කරන්න පුළුවන්. දැන් ලොකු පුතා එයා මැත්ස් මේජර් කරන ගමන් ඉකෝන් මයිනර් එකකුයි IT මයිනර් එකකුයි කරනවා. දැන් මේ දෙවෙනි පුතා කම්පියුටර් සයන්ස් කරන ගමන් එයාත් පියුවර් මැත්ස් මයිනර් එකක් කරනවා. තුන්වෙනි පුතා ඉන්නේ අර්බානා ෂැම්පේන් කියලා ඉලිනොයිස් විශ්වවිද්‍යාලයක. එයාත් සුද්ධ ගණිතය තමයි හදාරන්නේ. 4 වසර 3 වසර 2 එහෙම ඉන්නේ විශ්වවිද්‍යාලේ. දැන් මේව ගත්තාම මම මේක ඇහුවේ පොඩි හේතුවකට. දුෂ්යන්ත අපිට ඔයාට ගත්තම තාත්තගෙන් ඉගෙන ගන්න හම්බුණා. ඔයා උගන්වන්න පටන් ගත්තා. අපි ජෙනරේෂන් ගොඩක් පහු කර අපි ඔය දැන් මම දුෂ්යන්තගෙන් අහන්නේ ඔයා තාත්තලගේ ජෙනරේෂන් එක දැකලා තියෙනවා. උගන්නපු විදිය, හැසිරෙන විදිහ, thinking pattern එක දැකලා තියෙනවා. ඊට පස්සේ ඔයාට උගන්නපු ගුරුවරුන්ගේ thinking pattern එක දැකලා තියෙනවා. ආනන්ද එකයි ගුරුවරු ගැන මම ඇහුවේ. අහලා තියෙනවා. ඊට පස්සේ ඔයා උගන්නන්න පටන් ගත්තායින් පස්සේ ඔයාගේ සමකාලීන ගුරුවරු වාට හම්බ වෙනවා. සිලබස් එකක් දෙපාරක් විතර මාරුණාද? ඔව් දෙපාරක් විතර මාරුණා. 2019 අන්තිමට මාරුණා. ඒක මාර එක්ස්පීරියන්ස් එකක්. මම හිතන්නේ A level හෝ O level ගුරුවරයෙක්ගේ අභියෝගයක් එන තැනක් තමයි සිලබස් එක මාරු වෙන එක. සිලබස් එක මාරුණාමත් ඒ ගේම ගහනවා කියන්නේ පට්ට වැඩක් ඈ. මොකද සිලබස් මාරුණාම ලංකාවේ ගුරුවරු නැති වෙච්ච අය අපි දැකලා තියෙනවා. ඒකෝර වා සිලබස් දෙකක්වත් දැන් ගිහිල්ලා ආයි එක්ස්පීරියන්ස් එකක්. මට අහන්න ඕනි දැන් තාත්තලයි තියෙන්නේ බේබි බූමර්ස්ලා ජෙනරේෂන් එක මිලියනියල්ලා අපේ දරුවන්ගේ ජෙනරේෂන් එකට තමයි ඔයා උගන්වන්නේ. ඒක මං අහන්න ඉස්සෙල්ලා හැව ඔයාගෙන් දරුවෝ මොකද කරන්නේ කියලා. ඇත්තට මේ රටේ අනිත් දරුවොත් මැක්ස් කරනවා. මේ දුෂ්යන්තගේ දරුවෝගේ පාරට එහා පාරක යන්න ඕනි කියන එකයි මගේ ඇත්ත අදහස. අඩු ගානේ සිලිකන් වැලි වලටවත් එකෙක් දෙනෙක් යන්න පුළුවන් නම් හොඳයි වා එකක්. දුෂ්යන්ත කොහොමද තමන්ගේ දරුවන්ගේ පරම්පරාව? ඒ පරම්පරාව තමයි ඔයාගේ පන්තියේ ඉන්නේ දැන්. ඔයාගේ ක්ලාස් එකේ ඉන්න ඔයාගේ දරුවන්ගේ පරම්පරාව. ඒතර දරුවන් දිහා බලන ඇහෙම්ම උන් දිහා බලන්න වෙනවා. දුෂ්යන්ත කියන්නකෝ දරුවන්ගේ ජෙනරේෂන් එක. ඔයාගේ දරුවෝත් අරගෙන පන්තියේ දරුවෝත් අරගෙන මේ දරුවන්ගේ ජෙනරේෂන් එක දිහා ගුරුවරයෙක් විදිහට කොහොමද බලන්නේ මේ ජෙනරේෂන් එක දිහා? ඇත්තටම දැන් මේ අලුත් අපේ දරුවන්ගේ ජෙනරේෂන් එක ඒගොල්ලෝ හරි දක්ෂයි. තාක්ෂණය පැත්තෙන් ගත්තොත් ඒ කියන්නේ අපිට හැරෙන්නවත් බෑ. ඒ කියන්නේ පොඩි ළමයෙක් එක්කවත්. ඒගොල්ලන්ට ඒක උපතින්ම ඇවිල්ලා තියෙන එකක්. ඒගොල්ලෝ හරි දක්ෂයි.
දැන් මම ඇත්තටම නිතරම මේ පන්තිවල දරුවන්ට කියනවා, ඒ කියන්නේ මගේ දරුවෝ දැන් අපේ ලොකු පුතා ශිෂ්‍යත්වයක් අරගෙන MIT එකට යන්නේ. මම නිතරම මේ හොඳින් වැඩ කරන දරුවන්ට දැන් ගිය අවුරුද්දට කලින් අවුරුද්දේ ලංකාවෙන් ප්‍රථමයා වෙච්ච ආනන්ද දරුවත් මගේ පන්ති හිටියේ. මම මේ හැමෝම යොමු කරනවා. ඒ කියන්නේ මම කියන්නේ ඒ ශිෂ්‍යත්වයක් අරගෙන ඒ හොඳ විශ්වවිද්‍යාලවලට ගිහලා ඉගෙන ගන්න කියලා. මොකද අපි ඇත්තටම අපි ඉන්න කාලෙත් ඔක තිබිලා තියෙනවා. අපි දන්නේ නැහැ. ඒ කාලෙත් ඇමරිකාවට ගිහිල්ලා ඉගෙන ගත්තා ඉඳලා තියෙනවා. අපි දන්නේ නැහැ. අපි දන්නේ මොරටුවට යන්න ඕනේ කියලා විතරයි. ඉතින් අපේ දෙමව්පියන්ට අපිට එහෙම ලොකු දැනුමක් තිබුණේ නැහැ නේ. කියන්නේ අපිට මට තාත්තගේ තිබුණේ මොරටුවට යන්න. ඒතකොට ඒක තමයි ඉතින් අර අවසාන ගෝල් එක. ඉතින් අපි ඒක හරි රිලැක්ස් වෙලා ගියා එතනට. එතනට යනවා නම් තාත්තට ප්‍රශ්නකුත් නැහැ. මට ප්‍රශ්නකුත් නැහැ. ඉතින් අපි හරි ඒ කියන්නේ අපේ ගෙදර දෙන්නම දැනන් හිටියේ එච්චරයි. ඔව් දැන් කවදාවත් ඒ කියන්නේ අපේ ගෙදර පාඩම් කරන්න එහෙම ඒවා නැහැ. අපේ පුතාලටත් මම එහෙම කළා නැහැ. තමන් කැමති විදිහට ඒ ගෝල් එකට යනවා. ඉතින් මම කියන්නේ මේ වෙලාවේ ලෝකේ මාර විදිහට විවෘත වෙලා තියෙනවා. එතකොට අපේ මිනිස්සු එතනට යන්න ඕනේ. ඒ නිසා මේ කියන්නේ මොරටුවට යනවා කියන එකක්ම තියාගන්න ඕනේ නැහැ. ඒක හැමෝටම යන්න බෑ. ඒ කියන්නේ හැම අවුරුද්දකම අතිශයින් දක්ෂ ළමයි 10ක් 15ක් ඉන්නවනේ. ඒගොල්ලන්ට යන්න පුළුවන්. ඊට අමතරව දැන් මොරටුවට යන්න බැරි වුණත් මේ ලංකාවේ තියෙන ගොඩාක් පාඨමාලා ඩිග්‍රීස් තියෙන අලුත් ඒවා ඇවිල්ලා. ඉතින් මම නිතරම තමයි දැනුවත් කරනවා ඒවට යන්න කියලා. එහෙම නැතුව ඒ කියන්නේ මේ දරුවෝ ඇත්තටම දක්ෂයි. ඊට අමතරව මේගොල්ලන්ට මීට වඩා මම හිතනවා ඒකේ රටේ අධ්‍යාපන අවකාශයත් පුළුල් වෙන්න ඕනේ කියලා ඉස්සරහට වඩා. කියන්නේ දැන්ට උනත් ලංකාවේ ඉංජිනේරින් ගන්න ප්‍රමාණවත් මදි. තව මේක පුළුල් වෙන්න ඕනේ. දැන් වෛද්‍යවරු උනත් හරි සීමිත ප්‍රමාණයක් නේ ගන්නෙ. මොකද මේ එහෙම ගත්තොත් අපේ රටේ තැන් පිරිසක් මේකේ පැඳෙනවා. නැත්තම් වෙන්නේ මේ ගොඩක් අය ගියට පස්සේ එන්නේ නැහනේ. දුෂ්යන්ත මම යෝජනා කරනවා ලංකාවේ පාසල් ගුරුවරුන්ටත් ටියුෂන් ගුරුවරුන්ටත් දෙමාපියන්ටත් මොකද මම වයසින් ගත්තොත් දුෂ්යන්තරත් වඩා වයසින් වැඩිමහල් මම යෝජනා කරනවා මේ ජෙන් 100 එක විහිළුවට ගන්න එපා කියලා. අනිවාර්යයෙන්ම. මේ ජෙන් 100 එකට ජෝක් කරන්න එපා කියලා. මේ 2000න් පස්සේ උන් කියලා ජෙන් 100 එකට බනින්න එපා කියලා. මොකද මේ අම්මා තාත්තා විදිහට අපි හැදුන්නේ නැහැ වගේ අපිට ඕන විදිහට ඒ දරුවෝ හැදෙන එකක් නැහැ. හැබැයි ඒ දරුවෝ ස්මාර්ට් කියලා මම හිතනවා. ස්මාර්ට් ජෙනරේෂන් එකක් ඒක. ඒ නිසා මේ ජෙන් 100 එකට අපිට හැම වෙලාවෙම අවරගණ එකක් කරන් තමයි නරක එකක් කරන් තමයි මේ සමාජය වෛරල් කරලා දාන්නේ. හැබැයි ජෙන් 100 එක දිහා ගෞරවයෙන් බලන්න ඕනි සහ මේ ස්මාර්ට් પરම්පරාව නිර්මාණය කරගන්න ඕනි කියලා හිතනවා මම මේ බැන ඉන්න නැතුන් ජෙන් 100 එකට කියලා මම හිතනවා. පොඩි දෙයක් එතනට එකතු කරන්නම්. දැන් අපි ඇත්තටම දැන් ළමයින්ට ෆෝන් දෙන්නේ නැහනේ. හැබැයි මේ අපේ පුතාලා තුන් දෙනාටම මම පොඩි කාලේ ෆෝන් දුන්නා. ඔය අපේ ලොකු පුතා MIT ඉන්න එක්කෙනා එයා පොත් කියවන්නේ නැහැ. එයා සියල්ල බලන්නේ ෆෝන් එකේ. ඒ කියන්නේ පාස් පේපර් එකක් කරන්න කිව්වත් බලන්නේ ඒකෙන්. ඒතර ඒගොල්ලෝ ඒක ඩිවයිස් එකත් එක්ක හැබැයි ඒගොල්ලෝ ඒක නරකට පාවිච්චි කරේ නැහැ. ඒගොල්ලෝ නිතරම මේ පිට රටවල් වල ඔය ප්‍රෝග්‍රෑම්ස් බලලා දේශපාලන අනම්මනම් ගොඩක් දේවල් ඒක දැන් ඉංග්‍රීසි පව ඒගොල්ලෝ හොඳට හදාගත්තේ ෆෝන් එකත් එක්ක. ඉතින් අර ළමයා හැමෝටම මේ ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි දෙමව්පියෝ පොඩ්ඩක් බලලා ඒක ළමයි හරි පැත්තට යොදනවා නම් මම කියන්නේ මේ තාක්ෂණය තුල මාර දේවල් ටිකක් ගන්න පුළුවන් ළමයින්ට. ඒකට ළමයා යොමු කරන්න ඕනේ. ඒ නිසා ළමයින්ට ෆෝන් දෙන්න එපා. මම නම් එතන නෑ ඇත්තටම. මම සාමාන්‍ය පන්ති ළමයිගේ ෆෝන් එකෙන් වුණත් මේ එහෙම බයින්නේ කරන්නේ නෑ. මම මොකක් හරි විහිළුවක් කරලා මේවා කරනවා. මොකද දැන් ඒක ලෝකෙ වෙනස් වෙලානේ. ඒතකොට දැන් අපේ සීයාගේ විදිහ නෙමෙයිනේ අපේ තාත්තා හිතුවේ. තාත්තා හිතුව විදිහ නෙමෙයි මම හිතුවේ. දැන් මං හිතුව විදිහ නෙමෙයි ලොකු පුතා හිතන්නේ. ඔයාගේ එයාගේ දරුවෝ හිතනවා අපිට හිතා ගන්න බෑ මොනවද. නෑ ඒ ජෙනරේෂන් එක මන් දන්නේ මොකද්ද නම වෙන්නේ කියලාද. ඒගොල්ලෝ තව වෙනස් වෙයිනේ. දුෂ්යන්තගේ පාර පෙන්නන එක මට චූටි තත්පර කීපයක් දෙන්න මම පැහැදිලි කරන්නම්. අපි වහන අයට මතක ඇති දැකලා ඇති අපි මේ රටේ තැන් තැන් වල ගමන් බිමන් යද්දී පරණ ලෝයස්ලාගේ ගෙවල් තියෙනවා. හස්බරුත් ලෝය, වයිෆුත් ලෝය, ලොකු පුතත් ලෝය, පොඩි දුවත් ලෝය, පොඩි දුව බැඳලා ඉන්නෙත් ලෝය, ලොකු පුතා බැඳලා ඉන්නෙත් ලෝය, ලෝයස්ලා 15ක් විතර ෆැමිලි එකේ ඉන්නවා. මම ඕගොල්ලෝ දන්නවද රහස මොකද්ද කියලා? ලෝ එන්ට්‍රන්ස් යන්න පුළුවන් කියන එක 23ක් විතර සමත් වෙලා අර ලෝයස්ලා තමයි දරුවන්ට කිව්වේ. මේක මේ පණිවිඩය කාටවත් කිව්වේ නෑ. ඒකයි ඔය මේ පෞල් ගස් තියෙන්නේ නීතිඥයන්ගේ. හරි. ලෝකේ මම හිතනවා දැන් ගුරු මුෂ්ටි තියාගත්ත කාලේ ඉවරයි ලෝකේ උපන්ලා තියෙන්නේ. මම දුෂ්යන්තගෙන් අහන්නේ දුෂ්යන්ත ලෝකේ රටවල් වල හරියට ලංකාවේ දරුවන්ට ඔපචුනිටිස් තියෙනවා. දැන් O level පාස් වෙන ළමයා මේ ලොකුවට අධිනිශ්චය කරන්න නැහැ කැම්පස් යනවා කියන එකම. මොකද උන්ට ඔපචුනිටිස් තියෙනවා. උන් මෙහෙ බැරනංගෝ බංග්ලාදේශ යනවා. මැලේසියා යනවා.
සිලිකන් වැලි යනවා. මෙව හිතන પરම්පරාවක් ඉන්නවා. දුෂ්යන්ත යම්කිසි දරුවන්ට දැන් මම මේ සමහර ලින්ක්ස් දන්නේ ඔයා ඒ ළමයින්ට ඔයාගේ පුතාලා ගිය පාර වහනවද? ඒ පාරේ ලින්ක්ස් ටික ඔයා උගෙන ගන්න ළමයින්ට දෙනවද? මම අනිවාර්යයෙන්ම දෙනවා. ඇත්තටම දැන් මගේ පුතත් අපි තුන්දෙනාම ආනන්දින ඉගෙන ගත්තේ. එතකොට මේ අපේ ලෝකල් සිලබස් තමයි ලොකු පුතා කරේ. හැබැයි දැන් ඇමරිකාවේ විශ්වවිද්‍යාලයකට ඇප්ලයි කරන්න ඒගොල්ලෝ කියන්නේ තව දේවල් බලනවා. දැන් අපේ පුතාට ඒ ලෙවල් කරන්නත් කලින් තමයි ශිෂ්‍යත්වය හම්බෙන්නේ. ඒකට හේතුව එයාට IMO විභාගයේ මෙඩල් දෙයක් තිබුණා. ඒතකොට ලෝකයේ IMO කියන එක මැත්ස් වල තියෙන මේ ඔලිම්පියාඩ් එක අතිශයින්ම වැදගත් එකක්. ඉතින් ඒ වගේ ඒවට ලංකාවේ ඔලිම්පියාඩ් තියෙනවා. ඒවට දක්ෂ ළමයි යොමු වෙන්න ඕනේ. ඊට අමතරව දැන් ඔය SAT කියලා විභාගයක් තියෙනවා ඇමරිකාවේ. ඉතින් ඒ විභාගයේ ලකුණු 1600න් දෙන්නේ. සාමාන්‍යයෙන් ඉතින් MIT වගේ යන 1500ට වඩා උඩ ලකුණු ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම ගන්න ඕනේ නැත්නම් ඒගොල්ලෝ ඇප්ලිකේෂන් එකක් බලන්නේ නැහැ. ඉතින් ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙනවා කරගන්න. හැබැයි මේ හැම එකකදීම ඉංග්‍රීසි භාෂාව පිළිබඳ දැනුම අත්‍යවශ්‍යයි. ඒ නිසා ළමයින්ට මේ ප්‍රධාන වශයෙන්ම කියන කාරණා දෙකක් තමයි මේ වෙලාවේ ඉංග්‍රීසි භාෂාව ඔය ඉස්කෝලේ ඉගෙන ගන්න විදිහ නෙමෙයි. තමන්ට වැඩක් කරන්න පුළුවන් විදිහට හදා ගන්න ඕනේ. ඒක සාමාන්‍ය ඔය මම කියන වගේ කාටුන් බල දැන් ඇත්තටම පොඩි ළමයි කාටුන් වලනොත් ඉංග්‍රීසි ඉගෙන ගන්න. මට කියන අපේ ඔය මොකක් හම්බෙලා තියෙනවා. ඒ නිසා මේ ළමයිට ඇත්තටම අපිට වගේ නෙමෙයි ඉංග්‍රීසි භාවිතයෙන් ඉගෙන ගන්න. දැන් ඒ කාලේ අපිට එහෙම එකක් තිබුණේ නැහැනේ. අපිට එහෙම ඉංග්‍රීසි ඇහුන්නේ නැහැනේ. අපි ඔය පත්තරයක් වුණත් බොහොම අවුරුන්නේ කාලේ ඉංග්‍රීසි පත්තර දෙකක් විතර තිබුණේ. දැන් එහෙම නෙමෙයිනේ. ඒ නිසා මේ ළමයින්ට දෙන නිසා ඉංග්‍රීසි හදා ගන්න ඕනේ. ඊළඟට මේ ටෙක්නොලොජි එක පොඩ්ඩක් ඒ කියන්නේ පරිගණක පිළිබඳ පොඩි අවබෝධයක් තියෙන්න ඕනේ. ඒතකොට ඔය දෙක අනිවාර්යයෙන්ම දැන් ඉන්න ජෙනරේෂන් එකේ ළමයෙකුට තියෙන්නම ඕනේ. අද ලෝකේ ස්මරණය කියන එක වැඩක් නැහැ. ඒ ඕන දෙයක් මතක තියාගන්නයක් අපි ඔයාගේ ෆෝන් එකේ තියෙනවා. දැන් අධ්‍යාපනය තුල තියෙන්නේ අලුතෙන් දෙයක් හිතන්න පුළුවන් මිනිස්සුන්ට විතරයි ඉදිරියට යන්න පුළුවන්. දැන් මේ ඇවිල්ලා තියෙන AI එක්ක බලන්න ගොඩාක් රැකියාවල් ලෝකෙ වෙනස් වෙනවා. එහෙනම් ඔබ අද තියෙන රැකියාවක් ගැන නෙමෙයි හිතන්න ඕනේ. තව අවුරුදු 15කට 20කට පස්සේ මොකද වෙන්නේ කියන එක. ඒ ගැන හිතලා අපි වැඩ කරන්න ඕනේ. ඒ නිසා ඔබ අපිත් සමග එකතු වුණොත් මේ ගොඩක් දේවල් ඔබට ඉගෙන ගන්න පුළුවන්. දුෂ්යන්ත මං ඔයා කරන දේ අනිත් අයට කරන්න කියලා යෝජනා කරනවා. අම්පාරේ ළමයාට, සියඹලාන්දුවේ ළමයාට, පුත්තලමේ ළමයාට, යාපනයේ ළමයාට, මුත්තෝර ළමයාට, ගල්නෑව බුල්නෑව එප්පාවල තිරප්පනේ ළමයාට කරුණා කරලා ඔන්ලයින් කරන ගුරුවරු මේ පාත් එක කියලා දෙන්න. මේක දන්නේ නැත්නම් දුෂ්යන්ත වගේ ගුරුවරයෙක්ගෙන් විතරක් නෙවෙයි තව අහගන්න මේක. එතරම්ම තව එකක් එකතු කරන්නම්. ඔය ලංකාවේ ඔලිම්පියාඩ් කියලා මේ කිසිම වැඩක් නැතිව කරමින් ඉන්නවා ළමයින්ට. ඒව වැඩක් නැහැ. ලංකාවේ කරනවා නම් IMO එක තියෙනවා මැත්ස් වලට. ෆිසික්ස් වලට ඔලිම්පියාඩ් එකක් තියෙනවා IPHO කියලා. කෙමිස්ට්‍රි වලට තියෙනවා. මේවා තමයි කරන්න ඕනේ. මචං ඒ තුන අපව කියන්න මොකද ඔයාගේ පන්තියෙන් නැති අපි වහන කොටසක් ඉන්නවනේ. IMO එක ඉන්ටර්නැෂනල් මැතමැටික්ස් ඔලිම්පියාඩ් කියන එක. හරි. අනිත් එක IPHO කියන එක. ඒ කියන්නේ ෆිසික්ස් වලට තියෙන එකක් ඒක. ඉන්ටර්නැෂනල් ෆිසික්ස් ඔලිම්පියාඩ්. කෙමිස්ට්‍රි එකේ මම හරියට ඉංග්‍රීසි එක මට මතක නැහැ. මේ තුනටම තියෙනවා. ඊට අමතරව ඉකොනොමික්ස් වලට තියෙනවා. ඊළඟට මේ IT වලට එකක් තියෙනවා. එතකොට මේවා තමයි ළමයි යොමු වෙන්න ඕනේ. එහෙම නැතුව දැන් ඔලිම්පියාඩ් උගන්වනවා කියලා මම මේ දැකලා තියෙනවා තැන් තැන් වල මේ වෙන නිකන් ගණන් යාන්ත්‍රික උගන්වනවා. ඒව කළා වැඩක් නැහැ. ඉතින් ළමයි හරියටම මේවට යොමු වෙන්න ඕනේ. මේවා කොළඹ විශ්වවිද්‍යාලයෙන් පවත්වන්නේ මේ IMO ඒ ඔක්කොම මේ විශ්වවිද්‍යාලයේ බයෝවලටත් තියෙනවා. ඒක මේ අපේ හිරාන්සත් සම්බන්ධයකට. අපේ හිරාන් නමරසේකද? ඔව්. එතුමත් ඒක ඉන්නවා. ඒතර මම කියන්නේ ළමයින්ට මේ දක්ෂ ළමයින්ට මේවට යන්න. මොකද මේවට මාර වැලියු එකක් තියෙනවා. ඒ කියන්නේ අපේ ළමයි ඒවා දන්නේ නැහැ. නිසා මේ ඒ ඔපචුනිටිස් වලට යන්න. දැන් ඉස්සර නම් මේ ඔය කොවිඩ් වලට කලින් grade 6 ඉඳලම ඔය මැත්ස් මේ ආණ්ඩුවෙන් ඒ විභාග තියෙමින් ගියා. දැන් ආයෙ පටන් ගන්න තියෙන කාලයක් එක නතර වුණා. හැබැයි මේ IMO විභාගය කොවිඩ් කාලේ තිබුණා. දිගටම තිබුණා. කොළඹ මේ යුනිවර්සිටි එකෙන් කරන්නේ. ඉතින් මම කියන්නේ ළමයින්ට හරියවට යොමු වෙන්න. වැඩක් නැතිව කළා වැඩක් නැහැ. මේ පණිවිඩේ වැදගත් මං හිතන්නේ හැම වෙලාවෙම ළමයාට මේ ප්ලැනට් එක ඕපන් කරන්නේ කොහොමද? ඉස්සර තිබුණ කතන්දරයක් මේ ගුරු මුෂ්ටි තියාගෙන මේ ප්ලැනට් එක වහනවා කියලා. අර ලෝයස්ලා පවුලක් කරේ ඒක. ගමට මේක වැහුවා. තමන්ගේ දරුවට පාර කිව්වා. දැන් ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් තියෙන දවස කියනවා වගේම මේ තරඟ වලට දාන්න පුළුවන් දවස් ඇප්ලිකේෂන් එක දාන්නේ කොහෙන්ද? එම්බසි සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා මේ ප්ලැනට් එකට පාර පෙන්නන එක
මම හිතනවා සාමාන්‍ය පෙළ වගේ උසස් පෙළ ගුරුවරයාගේ වක්කීම කියලා. දැන් මේක කරන්න ලේසි දුෂ්යන්ත වාගේ අයට ෆිසිකල් ළමයින්ට විතරක් නෙවෙයි දුෂ්යන්තලා උගන්වන්නේ. ඔව්. ඔන්ලයින් එකේ ওই පණිවිඩය විනාඩි 10ක් කරන් ඔව්. රටටම කියන්න පුළුවන් මෙන්න මෙහෙම පාත් ලෝකේ තියෙනවා කියලා. දුෂ්යන්ත ඔයා මන් දන්න සමහර මැස් ගුරුවරුන්ට වඩා වෙනස්. මේ වෙනස් වෙන්නේ ඔයාට තියෙනවා පොඩි සමාජ මේ මගේ වචනේ නරකයි දන්නේ නැහැ නිකන් අර සමාජ කැසිල්ලක් කියන්නේ. පොත් ගහන්න ඕන. පොත් මුද්‍රණය කරන්න ඕන. ෆිල්ම් හදන්න ඕන. සංගම් හදන්න ඕන. ඒවට මැදිහත් වෙලා කතා කරන්න ඕන. දැන් දුෂ්යන්ත දැන් තමයි එයා මේ මොහොතේ ලංකාවේ වෘත්තීය ගුරුවරුන්ගේ සංවිධානයේ ඇප්ලයි එකේ සභාපති. සාමාන්‍යයෙන් සයන්ස් කරන ගුරුවරු නිකන් ඔවා ගාව ගන්න තුන් ටිකක් තමන්ගේ වැඩේ කරන් ඉන්නවා එකක් තමයි ඉස්සර තිබුණේ. මෙන්න මේ මැත්ස් වලට අමතරව තියෙන දුෂ්යන්ත මගේ වචනෙන් මහමු. මොකද මේ මැත්ස් වලට අමතරව තියෙන කැසිල්ල ඔයාගේ. නෑ ඇත්තට මේක පොඩි කාලේ ඉඳන් වෙනස් විදිහකට තමයි අපි හැදුනේ. අපි මැත්ස් කරාට දැන් අපේ තාත්තත් එහෙමයි. මම ගොඩාක් පොත්පත් කියවපු කෙනෙක්. ඒ කාලේ මට මතක 1981 82 වගේ කාලේ ඔය ශ්‍රී ලංකා සමාගම අරපු කාලේ අපේ තාත්තා හැම මාසෙම කැසට් දෙකක් ගෙනත් දෙනවා. ශ්‍රී ලංකා කැසට්. ඔව් මට ඔය කොහොම ජයවල ඔක්කොම කැසට් ටික මේ ළඟක් කරන් ගෙදර තිබුණා. එතකොට අපි ඒ සින්දු ඇහුවා. තාත්තා අපේ අම්මත් තාත්තා ඔක්කොම කියවනවා. තාත්තා කවි ලියනවා. එහෙම එකක් තිබුණා. ඉතින් ඒකත් එක්ක අපි නාට්‍ය බලනවා, ෆිල්ම් බලනවා. අපි පොඩි ආර්ට් එක තමයි හැදුනේ. හැබැයි මේ අපේ ගොඩක් හැකියාවක් තිබුණා මැත්ස් වලට. ඇත්ත මැත්ස් කියන්නේ ආර්ට් එකක් නේ. දැන් අපේ කට්ටිය දන්නේ නැතුව මැත්ස් කියන්නේ ආර්ට් එකක්. මැත්ස් කියන්නේ ආර්ට් එකක්. මැත්ස්ුත් රස විඳින්න පුළුවන් සාහිත්‍ය වගේ. ඔව්. දැන් අපි ගත්තොත් ලෝකේ අයින්ස්ටයින් උතුගන්නපු ප්‍රින්ස්ටන් වගේ විශ්වවිද්‍යාලයක් ගත්තොත් මැත්ස් ඩිපාර්ට්මන්ට් එකේ නාට් ඩිපාර්ට්මන්ට් එකේ BA දෙන්නේ. මැත්ස් කියන්නේ ඒක කලාව මේක රස විඳින වැඩක්. ඒක දැන් ඇත්තටම අපි මැත්ස් වලට ඒ ඇබ්බැහිවීම තමයි තියෙන්නේ. දැන් අදටත් මේ මොකක් හරි අලුතෙන් ගානක් දැක්කොත් ඒක හදුවහම තමයි ඒ පොඩි වෙන එකක් එකට එනවා. ඒ මැත්ස් වලට ආස මිනිස්සු ඒකේ වෙනම එකක් තියෙනවා. ඒක විඳින්න බැරුව මැත්ස් ඉගෙන ගන්න බෑ. වැඩක් නෑ. මෙයා තමයි මොකෝ අහනයිට කියන්නේ මෙයා අර හිනාව වී මැත්ස් කරද්දි මැත්ස් කරන්න හිතෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ලංකාවේ ගොඩක් අය මැත්ස් වලට බයයි. ඔව්. ඒකට හේතුව මේක අපේ මිනිස්සු හිතන් ඉන්නේ මැත්ස් කියන්නේ එකතු කරනවා අඩු කරනවා වැඩි කරනවා බෙදනවා කියන එක. ඒක නෙමෙයි. ඉතින් ඒක කරන්න වට කැල්කියුලේටර් එක තියෙනවා නේ. මගේ ළමයට කැල්කියුලේටර් දුන්නාට ප්‍රශ්නයක් නෑ වැඩක් නෑ. ඒවා මැත්ස් නෙමෙයි. මැත්ස් වල දැන් ඔයා සාහිත්‍යකාරයානේ. දැන් සර් මොකක් හරි කෙලින්ම ලියනවද නෑනේ. ඔයා ඒක වෙන විදිහට වක්‍රෝක්තියකින් තමයි ඔයා කතාව කියන්නේ. ඒක ඇතුළේ දෙයක් අපි කල්පනා කරලා ගන්නවානේ. මැත්ස් වලත් එහෙම තමයි. දැන් නිව්ටන් නියම F = ma කියලා F * m * දෙල ඒ හොයන එක නෙමෙයි වැඩේ. ඒ කිව්ව concept එක වල්න එක තමයි වැඩේ. ඒ සමහර concepts දැන් අපි A level අපි අරගෙන හොමු ගියාට මට සමහර ඒවා තේරලා තියෙන හරියට මම බලපුවාම ඒවා ඉගෙනගෙන අවුරුදු 10 විතර පස්සේ. ඒක ගණන් හදන්න පුළුවන් තේරෙන්නේ නැතුවත් ඔයාලට මට යාන්ත්‍රික කළ ගණන් හදන්න පුරුදු කරන්න පුළුවන්. හැබැයි තේරෙන්නේ වැඩක් නැහැ. ඒක මේ වස කල්පනා කරන්න මේක වෙන වැඩක්. ඉතින් මේ මැත්ස් වලට මේ ආදරය වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක රස විඳින්න පුළුවන් වැඩක්. අර වෙන්නේ පොඩි කාලෙම ළමයි බය කරනවානේ සර්. ළමයි බය කරනවානේ. ඔව් ඒ ළමයි බය කරපුවම මේක කරන්න බෑ. අධ්‍යාපනයේ තියෙන මාර ඛේදවාචකයක් තමයි විශේෂ ළමයි බය කරන එක. සමහර ගුරුවරු මේ බය කිරලා කරන්නේ පළවෙනි දවසේම. මේක අමාරු විෂයක්. නැස මේ ඉස්කෝලේ යාමත් එක්කනේ මේක වෙන්නේ. දැන් ළමයෙක් පොඩි කාලේ ඉද්දී එයා දැන් මොකක් හරි අපි දැන් මේ අලුත් උන්ගෙන් ගමුකෝ ලෙගෝ එකක් හදනවා. ඊට පස්සේ පොඩ්ඩක් සෙල්ලම් කරනවා. ළමයා විනාඩි 10න් 15න් එකේ ක්‍රියාකාරකම් වලට මාරු වෙනවානේ. ඉස්කෝලේට ඇවිල්ලා මොකද කියන්නේ ඔන්න විනාඩි 50 පීරියඩ් එකක් තියෙනවා. ඔයා ඒකෙදි ඉන්න. දැන් අරම ගෙදර ඉන්න ළමයි ඉගෙන ගන්නේ කොහොමද? අර දොරවල් වහනවා මේ අම්මා බයිනවා. මේකේ සද්දය ඇහෙනවා. ඒ ඉස්කෝලේ මොකද කරන්නේ? කෑ ගහන්න එපා. අහල පහල ලොකු සද්දයක් දාලා පරිසරය වෙනස් කරනවා. එහෙම ඉගෙන ගන්න බෑ. මම කියන්නේ ගණන් හදන එකට අර මේ හරියට මැස් කරනවා ඕන රස්තියාදු ගණකම මේ විභාගය ලියන්න පුළුවන් වෙන්න ඕනේ. මැස් කියන්නේ එහෙම ආයි පාඩම් කරන් ගිහලා එහෙම කරන වැඩක් නෙමෙයි. අනේ මට මැත්ස් කරන්න ආසි දෙනවා. ඒ කියන්නේ ඇත්තටම දැන් පෞද්ගලිකව ගත්තොත් මම මැත්ස් වලට මැත්ස් බෑ නෙවෙයි. මම මැත්ස් වලට බය වෙච්ච කෙනෙක්. සර් අපි තාත්තු ගන්න ටික බලන්න කොච්චර ආසිතනවද බලන්නකෝ. ඒක වෙන වැඩක්. සර් කියන්නේ දැන්
අර මං කියන්නේ මේ පාසල් අධ්‍යාපනය තුළ අර අපේ තින්කින් එක මොට වෙනවා සර්. දැන් අරම නිදහසේ නෙමෙයිනේ වැඩේ යන්නේ. ඒක යාන්ත්‍රීකරණය කරමු ගමන් ඉවරයි. දුෂ්‍යන්ත ටියුෂන් වලට ඇවිල්ලා කොච්චර කාලෙද? මං 99 පටන් ගත්තේ. 26 නේ. දුෂ්‍යන්ත දිගු කාලයක් මම මේ කියන්නේ මම දන්න ගුරුවරු ඉන්නවා. මගේ පරම්පරාවෙත් හිටියා. එක අවුරුද්දයි. අවුරුදු දෙකයි. කොළඹ පන්තිය හරියන්නේ නැත්නම් මේ මම දන්නම ගුරුවරු එක්කෙනෙක් කියන්නේ මේ සන්නත් එක්ක බෑබන් කියලා රත්නපුරේ යනවා. ඊට පස්සේ රත්නපුරෙන් බණ්ඩාරවැල යනවා. ඊට පස්සේ බිබිලේ හරි වැලිමඩ හරි පන්තියක් පටන් ගන්නවා. දුෂ්‍යන්ත එහෙම කාලෙක මේ විෂය නවත්තනවා යන කාලෙක අවුරුදු 25ක් විතර එක දිගට ශේෂ්ත්‍රයේ මුල් පෙළේ ඉන්නවා කියන එක මේ හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි. මම හිතනවා මොකද අවුරුදු 25ක් ගත්තත් උගන්වන්න පටන් අරගෙන පන්තියට එන ළමයි අවුරුදු 16 17 ටික. උන්ගේ වයසට වැඩිය උගන්ලා තියෙනවා. ඒ කියන්නේ පන්තියේ එන උන්ගේ උන් බඩේ ඉද්දිත් උන් උගන්ලා තියෙනවා මායකත් නෙමෙයි මම මේ කියන්නේ 25ක්. දුෂ්‍යන්ත මොකක් හරි හිතනවද ඔයා ගැන තක්සේරුවක් ඔයාට මෙච්චර කාලයක් ලංකාවේ මැත්ස් A level මැත්ස් ගුරුවරයා විදිහට අවුරුදු 25ක් අකණ්ඩව මුල් පෙළේ ගුරුවරයෙක් වීම. තව ඉන්න එකයි මම කියන්නේ. මුල් පෙළේ ගුරුවරයෙක් වෙලා ඉන්න ඔයාගේ මොකක් හරි හේතුවක් ඔයා හිතනවාද? ළමයි කියන එක හරි මොකක් ඔයා මොකක්ද හිතන්නේ මොකක්ද ඒකට හේතුව? ඔව්. දැන් ඇත්තටම සර් මම මේ කියන එක මම ඊට කලින් කියලා නෑ. මම පන්තිවල කියන්නේ ළමයි මට එළියට ආවම කියන්නේ ගොඩක් ළමයි මම ගණන් හදපු දේවල් වලට තමයි ආස කරේ. එතන මම වෙන එකක් නඩත්තු කරලා නැහැ ළමයි එළියේ කියන්නේ මං හින්දා විනය හදාගත්තා. එහෙම වුණා. එහෙම ළමයි මට කියන්නේ නැහැ. ඒ ළමයි මම මාත් එක්ක හිටපු ළමයි ගොඩක් එන්ජොයි කරේ මම මේ උගන්වපු දේ. මම අදටත් උත්සාහ කරන්නේ කියන්නේ මට අවශ්‍ය වෙන්නේ කියන්නේ මම මේ උගන්වපු එක හරියට ඉගෙන ගත්ත එකක් හම්බෙන එක තමයි අවශ්‍ය. මම ඉගෙන වෙන දැන් සමහරු දැන් එක්ක සමහරු ආගම තමයි උගන්වලා තියෙන්නේ. අපි දැකලා තියෙනවනේ මම කිය කැලලසට අහු වෙනව නේද? මම ඒක නෙමෙයි කරේ. මම අදටත් ඒ උත්සාහ කරන්නේ ඒක. ඊළඟ මට තව එකක් තිබුණා මම මේ උගන්වන එක එන්ජොයි කරනවා. මම ගොඩක් අර මේ රිවිෂන් පන්ති වලදී මම කරේ මම අවුරුද්දෙන් අවුරුද්ද වෙනස් ගණන් හදන්නේ. මට ඒ කියන්නේ ගානක් දැන් පොතකින් බලලා ඒක හදන්න ඕනේ මට ඒ වෙලාවෙ ගිහින් හදන්න පුළුවන්. ඒ නිසා මම නිතරම මම අවුරුද්දෙන් අවුරුද්ද මම මේක වෙනස් කරගන්නවා. නැත්නම් එකම හදද්දි එපා වෙනවා. දැන් සමහර උරු වෙනවා 1999 හදපු ගානම තමයි තාම හදන්නේ. එතකොට ඒක අපේ මොලේ වැඩ කරන්නේ නැති වෙලා අපි මෝඩ වෙනවා. අපේ මොලේ වැඩ කරන්නේ දැන් මෙහෙම තියරි පන්ති ගණන් අපි අර කරන්න ඕන දේවල් ටිකක් තියෙන. ඒක ලොකු වෙනස්කම් කරන්න බෑ සර්. හැබැයි රිවිෂන් පන්තියට එන ළමයා මොනවද දැනන්නේ එන්නේ? ඒ කියන්නේ ගණන් නිර්මාණය කරන්න පුළුවන් නේ? පුළුවන්. ඒක වෙනස් වෙන්න ඕනේ. ඒ නැත්තම් උගන්වන එක්කනට මේක එන්ජොයි කරන්න බෑ. මම ඇත්තටම කියන්නේ මම ඇත්තටම පන්තියේ මම ගණන් හදන එකත් මම එන්ජොයි කරනවා. ඒකත් එක්ක මට හිතන්නේ අවුරුදු 25ක් විතර ආවා. තවත් ටිකක් යන්න බලාපොරොත්තු වෙනවා. දුෂ්‍යන්ත මේ ඔයාව නිකන් එළියේ ගුරුවරු සලකන්නේ සාර්ථක මිනිස්සෙක් කියලා. සාර්ථක තාත්තා කෙනෙක්. සාර්ථක අම්මා කෙනෙක්ගේ දරුවෙක්. සාර්ථක පවුලක් තියෙනවා. මම කියන්නේ නිර්වචනය. සාර්ථක වෙච්ච දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. සාර්ථක බිරිඳක් ඉන්නවා වෛද්‍යවරියක්. දැන් මෙහෙම පොඩි දැන් අපේ රටේ කොල්ලෝ කෙල්ලෝ හරි ආසයි මේ සාර්ථකත්වයට. ඒකට පොඩි ඔය උගන්න අතර පොඩි මොරාල් එකක් දෙන්නත් වෙනවා උන්ට මේ සාර්ථක මිනිහෙක් වියන්. අසාර්ථක මිනිහෙක් වෙන්න එපා. පරාජය වෙන්න එපා වගේ පොඩි අර කොල්ලන්ට පොඩි මොරාල් එකක් දෙන්නත් ඕනි. මේ දුෂ්‍යන්ත ඒකත් මට හිතෙනවා වගේ පන්තිවල බලපෑවා කියලා. මොකද මට ළමයි කියනවනේ එළියේ. දුෂ්‍යන්තගේ පන්ති ගියේ කියලා. උන්ගේ එක තියෙනවා නිකන් මට ඔයාට වොන්තරන් හම්බෙන්නේ මට ලෝකේ විවිධ රටවල ගියාම විශේෂයෙන් මෙල්බර්න් ගියාම එහෙම මේ දුෂ්‍යන්තගේ සෙට් එක කියලා 6-7 දෙනා හම්බෙලා තියෙනවා එහෙම. ඔයාට එහෙම මුණ ගැහෙනවද ලෝකේ තැන් තැන් වල ගියාත් හරියට ඉන්නවට මුණ ගැහෙනවා ඊට පස්සේ එන්න කියනවා දැන් සමහර ලාටදී මමත් යනවා ගිහිල්ලා ඉතින් පාටි වලටත් යනවා පුළුවන් වුණොත් යනවා මම දැන් ඔය ළඟදිත් ඇමරිකාවේ ගියාම එහෙම ගියා ඉතින් හරි සන්තෝෂයි ඒක මේ ළමයි එහෙම කතා කරන එක හැබැයි සර් ඕකට හේතුව මම ටියුෂන් කරද්දී මම කල්පනා කරේ මම මේක සාමාන්‍ය ගෙදර ආවට පස්සේ මගේ ටියුෂන් එක එතනින් ඔළුවට ගන්න නෑ මම මගේ ටියුෂන් කරන කාලය තුල සර් මම සෑහෙන ඇවිදලා තියෙනවා මම රටවල් 30කට වඩා ගිහිල්ලා තියෙනවා මගේ සෑම එකක්ම නෝනත් එක්ක දරුවොත් එක්ක ගිහින් තියෙනවා අපේ අම්මයි තාත්තයි නෝනගේ අම්මයි තාත්තයි ගිහින් තියෙනවා මත අපේ අම්මයි තාත්තා රටවල් විසරද ගිහින් තියෙනවා ඒක මම කියන්නේ මේ
දැන් අපේ ජීවිතේනේ මේක. ඒතකොට මේක අපිත් විඳින්න ඕනේ. ඒතකොට දැන් ඇත්තටම ගත්තාම සමහර ගුරු පව්. ඒ කියන්නේ ඒගොල්ලෝ ළමයිට උගන්ලා තියෙනවා තමයි. හැබැයි ඒගොල්ලෝ ලෝකේ දැකලා නැහැ. ඒගොල්ලන්ට අලුත් දෙයක් කියන්න බෑ. මගේ ගුරුවරයෙක් වුණාම අපි ඇත්තටම ගුරු වෘත්තිය අපේ රැකියාවක් නේ පැත්තකින්. ඒතකොට මේක අපේ ජීවිතයේ විඳින ගමන් හොඳට කරන්න පුළුවන්. මගේ අන්න ඒ කෑල්ල අල්ලගන්න කියලා තමයි මම මේ අනිත් ගුරුන්ට කියන්නේ. එහෙම නැත්තම් මේ අවසානයේ බලපුවම මේ Tamanට මුකුත් නැහැ කියලා හිතෙන තත්ත්වයක්පත් වෙනවා. දුෂන්ත ළමයින්ගේ ජෙනරේෂන්ස් වෙනස් වීමක් තියෙනවනේ. ඒක කාටවත් වළක්වන්න පුළුවන් එකක් නෙමෙයි. හැබැයි ඔයා විශේෂයෙන්ම මේ ගම්පහ සහ කොළඹ නගර දෙකේ ඔයාට ආයතනික වශයෙන් ඔයා ටිකක් ශක්තිමත් ගුරුවරයෙක්. ඔයාට තියෙනවා මේ ළමයින්ට සලසන පහසුකම් කියලා જાතියක් තියෙනවනේ. දැන් මට ලැජ්ජත් හිතෙනවා ඉස්සර නම කිව්වට කවන්නේ රොටරියේ টয়ලට් එකක් නැහැ හරියට යන්න. අපි දෙන්නම හිටියානේ. හරිද? අපි දෙන්න පොඩි කොක්කක් දානවා টয়ලට් එකේ. හරිද? ඊට පස්සේ AC හෝල් එකක් කියන එක අඩු ගානේ අපි හිටපු කාර්යාලේ දාඩිය දාගෙන මේ ෂර්ට් ඇලිලා එහෙම තමයි අපි ඉස්සර කිව්වේ මේ අඹලෑලි බංකුව වල ටකරන් තහඩු යට ඉගෙනුවේ කියලා. හැබැයි ලංකාව පුරාම මේ පහසුකම් ටික හැදුනා. මේක පොසිටිව් දෙයක්. ඔයා ආයතනයේ පැත්තෙන් කියන්නකො මේක ඔයා හදලා තියෙනවද මෙහෙම පහසුකම් ළමයින්ට මොනවද තියෙන්නේ? මොකද හරි වැදගත් ඒක මං හිතන්නේ මේ ළමයට කම්ෆර්ටබල් ඉගෙන ගන්න තියෙන්න ඕනේ. අනිවාර්යෙන්ම. කියන්නේ මම මේ දැන් ගිය අවුරුද්දට කලින් අවුරුද්ද ගම්පහ හැදුවා විශාල ශාලාවක්. මම හිතන එක ලංකාවේ මේ විදිහට උපරිම පහසුකම් වලින් තියෙන ශාලාවක්. අනිත් ඒවාත් එහෙම තමයි. ඇත්තටම දැන් ළමයින්ට එහෙම ඉගෙන ගන්න නම් ප්‍රශ්නයක් නැහැ. අපි ඒ කාලේ මතකනේ ඒ කාලේ අපි අහුවාම කියන වැස්ස දවස් විතරයි දෙමින්නේ කිව්වනේ. ඇත්තටම වැස්ස දවස් විතරයි හෝල්ලේ දෙමින්නේ. අපිට එහෙම උත්තර හම්බුනේ ඒ නිසා තමයි අපිට මේ ආයතන හදාගෙන යන්න ඕනේ. නැත්තම් මේක කිසිම ගුරුවරයෙකුට එහෙම අවස්ථාවක් තිබුණේ නැහනේ. එතකොට මේ දැන් ටියුෂන් එකස මං හිතන්නේ මෙහෙ නෙමෙයි. මොණ්ඩාගලට ගියත් ඈතට ගියස්ස පහසුකම් ටික තියෙනවා සර්. එහෙනම් මේ අපි විශේෂ ඒ ඔක්කොටම thank you අතට. thank you. හැමෝටම thank you කියන්නත් ඕනේ. දැන් ඇත්තටම දැන් මම ගත්තත් ඒ කියන්නේ මම හම්බ කරපු දේවල් මම මේ ටියුෂන් එකටම තමයි දාලා තියෙන්නේ. අපි ගොඩක් ගුරුවරු එහෙම කරපු අය ඉන්නවා. ඒකට ඒගොල්ලන්ට ඒ ක්‍රෙඩිට් එක යන්න ඕනේ. ඒක හම්බෙන්නේ නැහැ. මොකද මේ ඒක හොඳ දෙයක්. ඉස්සර අපි හරි ළමයි අපි තත්ත්ව උගන්නදී මාර අමාරු වෙන විදිහට මතන රොටි වලේ උගන්නදී ඔළුව කැක්කුම දාඩිය දානවා කලන්තෙට වගේ න වෙලාවල් අපි කොහමද උදේ අපි 7:00ට පටන් ගත්තාම හවස 5:00 නම් පන්ති කරනවානේ දාඩිය දාගෙන. දැන් නම් එහෙම නෑ සර්. සමහර වෙලාවගේ ෆෑන් එකක් තිබුණේ නැහැ. මගේ ආයතන නෙමෙයි මේ කොළඹ තියෙන ආයතන සියල්ලම හොඳයි ලංකාවෙම හොඳයි සර් දැන්. 80%ක්ම මම කියනවා ලංකාවේ තියෙන ආයතන ළමයින්ට ඉතාම හොඳයි කියලා. ගණිතය කියන්නේ ඉතාම සරල සුන්දර දෙයක්. ඔබට සුන්දර මනසකින් මේ අවට ලෝකයේ තියෙන සියලු සංසිද්ධීන් විග්‍රහ කරගන්න පුළුවන්. ඔබත් ගණිතමය ඇසකින් ජීවිතය රස විඳින්න අපත් සමග එක්වන්න. ඒ ජෙනරේෂන් එක පන්තියට ආවම නිකන් මල් වගේ උන් ටිකට ඉන්න තියෙන්න ඕනේ. අත්‍තරම ඉස්සර එහෙම නෙවෙයි දාඩිය දාගෙන අඹලෑලි බංකුව. ඔය ලස්සන වාක්‍යයක් මට ආසයි වාක්‍යයට. බහලේ තෙමනෝකම් ඔව් ඉතින් වැස්සට විතරනේ දෙන්නේ ඇත්තනේ. ඇත්තනේ උත්තර දෙන්න බෑනේ අය. තකරන් හුණ කියන බහලවල හිටියේ. දැන් සමහර ළමයි ඉන්නවා ද වොෂ්රූම් එකම හොඳට තිබ්බ නැත්නම් ඒ ළමයි උදේ ඉඳන් හවස වොෂ්රූම් එකක් නැහැ. ඒ වගේ ප්‍රශ්න තිබුණා. දැන් ඒව නිරාකරණය වෙලා තියෙන සොකොඩක්. මම හිතනවා විශේෂයෙන් ගෑල් ළමයි පන්තියේනේ. ඒකට තමයි මම කියන්නේ මේ ටියුෂන් එක ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ මිනිසුන්ට. ආයතන හිමියන්ට ගුරුවරුන්ටනේ. ඔව් මම හිතන්නේ ඒකම තමයි නිකන් ආපහු නිකන් මේ නරක මතක් කරොත් මගේ යාළුවෙක් නිකන් ඩඩ්ලි සිරිසේන. ඩඩ්ලිට ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. ගල් වැලි නැතුව ඉස්සර මිනිස් දාලා බත් ටිකක් කන්න හම්බුනේ මේ මිනිහා නිසා නම් මේ ආණ්ඩුවේ සතොසට වාගේ නෙවෙයි. ඉතින් ඩඩ්ලිට ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. ඒ සමේ ටියුෂන් පන්තිවල මුදලින් ආයතන හදලේ පහසුකම් දෙන්න ගුරුවරුන්ටත් ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕනේ. තුෂාන්ත විතරක් නෙවෙයි මේ ඔක්කොටම මේක දෙන්න ඕනේ. දැන් විශේෂයෙන්ම මේ ගුරුවරු නොවන ආයතන හිමියන්ටත් ඒක දෙන්න ඕනේ. එහෙමත් කොටසක් ඉන්නවනේ. ගුරුවරු නොවන අය පහසුකම් හදපුවයි. දුෂාන්ත මේ විභාග තියෙන කාලය ඉස්සර තිබුණ බොහොම ලස්සන කාලයක්. දෙසැම්බර් O level තියෙනවා අගෝස්තු A level තියෙනවා කියලා. මොන කාලෙද මන් දන්නේ නැහැ. මේක කලවම් වෙලා අවුරුද්ද විභාග 2යි කියනවා 3යි කියන විභාග කල් දානවා. විශාල ගැටලුවක් තියෙනවා මේ කාලසටහනේ.
සයිකුණේ පාස්කු ප්‍රහාරය ආවනේ. ඒකෙන්ද ඊට පස්සේ කෝවිඩ් ආවා. ඊට පස්සේ අරගලය ආවා. දැන් ආපහු ගම් වතුර අවුරුදු දෙකෙන් දෙකට ආවනේ. ඉතින් මේක මේ අවුරුද්දේ හදාගන්න පොඩි ට්‍රයි එකක් දෙනවා මම හිතන්නේ. ඒක හදාගත්තොත් හොඳයි. දැන් ඉස්සරසට මතකනේ අගෝස්තු අන්තිම සතිය අපි හැමෝම ට්‍රිප් එකක් ගිහිල්ලා නේ. දාම යනවනේ. දැන් ඉස්කෝලේ ඉන්නවා දැන් මොකක්ද බෑනේ සර්. දැන් මේ දවස් ටික ඉස්කෝල තියෙනදී බලන්න කොහොමද ජනවාරි පෙබරවාරි වෙනකන් තියෙන්නේ කියලා මත තියා ගන්නවත් බෑනේ. ඉතින් මේක මොකක් හරි පිළිවෙලක් කරනවා නම් හොඳයි. ළමයින්ටත් හොඳයි අපිටත් හොඳයි පාසල් ගුරුන්ටත් හොඳයි. මේ ළමයි පිළිබඳව අත්දැකීමක් තියෙන අය විදිහට සහ කාලයක් උගන්වපු අය විදිහට මම යෝජනා කරනවා හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරියට නාලක කළුවැව අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ ඒ අදාළ පිරිස්වලට දෙසැම්බර් O level තියන්න කොහොම හරි හිර කරලා අවුරුද්දට දෙපාරක් තියලා හරි දෙසැම්බර් වලට ගෙනෙලා දැන් ඒක තමයි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන්නේ. දැන් මේ පාර පෙබරවාරි තිබ්බොත් මම හිතන්නේ දෙසැම්බර් 7 10 වගේ දවස්වල තියන්න තමයි හදන්නේ. එහෙම වුණොත් අපි ආපහු නැවත එතෙන්ට එනවා. අපේ අර සුපුරුදු රිද්මේට එනවා. එනවා ඒකේ ගුරුවරයාට විතරක් නෙමෙයි මම හිතන්නේ ළමයින්ටත් හරි කම්ෆර්ටබල්. අප්‍රේල් විභාගය කියනවා, පෙබරවාරි විභාග තියෙනවා. ඒතර උගන්නන්න ගියාම ඉස්කෝලේ මේ හැමෝම විශාල අමාරුවක් කරනවා. ටර්ම් ටික හොයාගන්න බෑනේ. ටර්ම් ටික හොයාගන්න. දැන් අපි දන්නේ නැහැ මේ මොන ටර්ම් එකද ඉන්නේ කියලා. තමයි මුල ඉන්නේ 4 වෙනි ටර්ම්. ඔව් ඉස්සර ටර්ම් තුනයි ඉස්සර ජනවාරි පටන් ගත්තා සිංහල අවුරුද්ද නිවාඩු දුන්නා අගෝස්තු නිවාඩු දුන්නා සැප්තැම්බර් පටන් ගත්තා දෙසැම්බර් නිවාඩු දුන්නා ආයි ජනවාරි ඉස්කෝලේ ගියා. අපි හැමෝම දන්නවා මොන ටර්ම් එකද අපි ඉන්නේ කියලා නේ. ඊට පස්සේ ඉස්කෝල වල ඉතින් ටර්ම් 4කට කඩපෙලා අවුලුත් තියෙනවා මම දන්නවා නිකන් අනවශ්‍ය වැඩක් කියලා. අපි ප්‍රාර්ථනා කරමු මේ පාරත් ඔක හරියන්නේ කියලා. හරියොත් මං කියන්නේ පාසල් ගුරුවරයාට දරුවන්ට දෙමාපියන්ට මේ ඔක්කොටම හොඳයි කියලා. දුෂ්‍යන්ත කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අපිට සිද්ධ වෙලා තියෙන ඔන්ලයින් ගුරුවරයා බවට පත් වෙනවා. සහ මේක ජයග්‍රහණය කරන්න මේ ප්ලැට්ෆෝම් එක. ඒක මට හිතෙනවා සමහර වෙලාවට අර ෆිසිකල් පන්තියටත් වඩා ප්‍රැක්ටිකල් වෙන්න ඉඩ තියෙනවා ලෝකේ. මොකද දුෂ්‍යන්ත මොකක්ද පුතා ඉගෙන ගත්තේ ෆෝන් එකකින් කියලා. ඔව්. දුෂ්‍යන්තමයි සාක්ෂිය කිව්වේ. ඒ කියන්නේ මේ දැනුම යවන්න ලෝකේ හැමතැනටම පුළුවන් කියලා. දැන් මගේ පැත්තෙන් නිකන් විශ්වවිද්‍යාල ගත්තම කේම්බ්‍රිජ් ඔක්ස්ෆර්ඩ් හැම එකෙම තියෙන කෝසස් ඔක්කොම දාලා තියෙනවා. එතකොට කැමති කෙනෙකුට ඇවිල්ලා ඉගෙන ගන්න පුළුවන්. විශ්වවිද්‍යාල නොගිය කෙනෙකුට උනත් දැන් ඉස්සර අපිට පුළුවන් හාවර්ඩ් එකේ වුණා බලන්න. දැන් ප්‍රින්ස්ටන් එකේ වුණා නම් අපිට බලන්න පුළුවන්. අපි උන් බලන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. කොවිඩ් එකේ වෙච්ච හොඳම දේ උනේ කාටද කොවිඩ් එකේ සහිතන්නේ? ඔන්ලයින් ගුරුවරු. නෑ අධ්‍යාපනයේ. අධ්‍යාපනයේ සමස්ත අධ්‍යාපනයේ. අධ්‍යාපනය නැත්තම් මේ තලයට එන්නේ නෑ සර්. දුෂ්‍යන්ත මම මේක කිව්වේ තාමත් තියෙනවා තන 4 පත්‍රයේ තිබුණා ඉස්සර. සාමාන්‍ය පෙළ 4යි උසස් පෙළ 4යි කියලා. ඊට පස්සේ විදුල කියලා අපේ ග්‍රේඩ් පත්‍රයක් කළා. ඔය කාලේ මම සාමාන්‍ය පෙළ ලියනකොට බොරලස්ගමේ ප්‍රගති ආයතනයේ කේ ආරිසිංහ කියලා ගුරුවරයෙක් කෝලෙවල් උගන්වනවා සහ පත්‍රේ ලියනවා. විද්‍යාව. මම හිටියේ හපුතලේ. මට පුදුම තරම් ආසාවක් තිබුණා කේ ආරිසිංහගෙන් ඉගෙන ගන්න. දැකලවත් නැහැ. මොකද අර ලියන ඒවා දැකලා හරි ආසයි. ඒතර දැන් මං කියන්නේ මේ වාගේ සාකච්ඡාවක් ඇහුවොත් ඇමරිකාවේ ඉන්න කවුරු හරි. එයාගේ අක්කයි පිටාර කියනවා මේ අර දුෂ්‍යන්ත කියලා ගුරුවරයෙක් ඉන්නවා පොඩ්ඩක් බලන්න ඔන්ලයින් උගන්වනවලු කියලා. ඒ කියන්නේ ලෝකේ කොහේ හිටියත් විශේෂයෙන් නිමාඩුවකට රට යන ළමයි ඉන්නවනේ. විශාල ප්‍රමාණයක් ලංකාවේ. එහෙනම් පාඩම අහන්න පුළුවන්. ඔව්. නේ? ඒතර ලංකාවේ මොන මුල්ලෙද ඉන්නේ පාඩම අහගන්න පුළුවන්. ඒක මම හිතනවා අර සමහර කීර්තිධර ගුරුවරු ඉස්සර ඉගැන්වුවේ කොළඹයි ගම්පහයි විතරයි. උපරිමුණොත් මහනුවරට ගියා. ඒ නිසා මම හිතනවා ඔන්ලයින් මේ ප්ලැට්ෆෝම් එක දරුවන්ට වාසියක් කියලා. අනිවාර්යෙන්ම. දුෂ්‍යන්ත මේ වාසිය ගන්නවද අතාරනවද? ගන්න ඕනේ. සාහිත අමතරව දරුවන්ට මේකේ වාසිය කීපයක් තියෙන එකක් තමයි මේක මේ වෙලාව ඉතුරු වෙනවානේ. හරියට හරි. දැන් ඉස්සර මම ෆිසික්ස් වලට පන්ති ආවේ ග්‍රේඩ් සර්ගේ. ඒතර මම රද්දුලුවේ ඉඳලා නුගේගොඩ එනවා. එනවා සර් උගන්වන්නේ පැය දෙකමාරයි මට පැය 5ක් යනවා. සර් දැන් එහෙම ඕනේ නැහනේ. දැන් කොහොමත් ඕනේ නැහැ. හැබැයි අර මෙහෙම එකක් තියෙනවා ෆිසිකල් පන්ති මම හිතනවා අපේ වගේ විෂයන් වලට දුර්වල ළමයින්ට හොඳයි කියලා. මොකද හේතුව අපි ඉස්සර බල කරලා හරි ළමයට වැඩ කරෙව්වනේ. දැන් සරත් පන්ති වල වැඩ කරන්නේ නැති උන්ට පොඩි තගක් දාලානේ. වැඩ කරවනවනේ. ඔව් දැන් මේ ගෙදර ඉන්න එකට අපිට තග දාන්න බෑනේ. වැඩ කරන ළමයිට සුපිරි නියමයි. දැන් අපේ ප්ලැට්ෆෝම් වල ළමයින්ට පුළුවන් දැන් මගේ ගානක් ගන්නකො නැවැත්තුවා ආයි රිවෑන් කරා ආයි බැලුවා ඉගෙන ගන්න පුළුවන්. තේරෙනකම් බලන්න පුළුවන්. අපි එහෙම පහසුම හදලා තින්නේ.
හැබැයි මම හිතන්නේ ටිකක් වැඩ කරන්නේ නැති ළමයි නම් පන්තියට ඇවිල්ලා ඉගෙන ගන්න හොඳයි කියන එක මගේ පුද්ගලික අදහස සර්. මං එකඟයි වගේම මටත් පොඩි අත්දැකීමක් තියෙනවා. අර මේ කොවිඩ් කාලේ මමත් නිකන් හරි අමාරුවෙන් මේ මමත් ඔන්ලයින් ක්ලාස් එකක් කරේ හිටියා මාතලේ පැත්තේ ළමයි. මම නිකන් නම කියනම් ටෙනිසන් වාගේ මට මතකයි. එයා ඉතා පීඩාවෙන් පන්ති හිටියා. පස්සේ ලෝ ෆැකල්ටියට ආවා. මට නිකන් හිතෙනවා ටෙනිසන් මේ ඔයා ඒ ධෛර්යය තිබුණ නැත්නම් ඔයා එන්නේ නැහැ කීදවලා. ඔයා දෙපාරක් විතර මං හිතන්නේ වෙන විෂයන් කරලා ගේමක් දෙනවා කියලා. ඒ කියන්නේ ඒක ළමයාගේ ඇඟෙත් හැදෙන්න ඕනිනේ. ගුරුවරයාගේ බලයට තල්ලු කරනවා මේ ළමයාගේ ඇඟේ හැදෙන්න ඕනේ. මං කියන්නේ ඒකට වගකීම් ගොඩක් තියෙනවා. මේකට යාළුවෝ වගේ කියන්න ඕනේ. මචං වැඩ කරමු මචං ගොඩ යන්න බුලා මං අර දුෂ්යන්ත ඔබ දන්නවද අර සුනිල් මෙන්ඩිස්ගේ පුතෙක් ඉඳලා මචං අයිලන්ඩ් පොස්ට් වල ගිහිල්ලාලු බං අර ඇමරිකාවේ. මෙහෙම කතන්දර ඉස්සර අපිට තිබුණා නිකන් දුක දිනා ජයගත් හපන්නු ගැන අපි ගේ පත්‍රේ කියවනවා. විදුසර කියවනවා. නේ. දැන් ඒ වගේ පොඩි මොරාල් එකක් යාළුවන්ට හදන්න පුළුවන්, ගුරුවරුන්ට හදන්න පුළුවන්, දෙමාපියන්ට හදන්න පුළුවන්. මම හිතනවා පළමුවත් දෙවනුවත් තෙවනුවත් ළමයි ඉගෙන ගන්න ඕනේ කියලා. දුෂ්යන්ත මොකද හිතන්නේ? අනිවාර්යෙන්ම අධ්‍යාපන ඉතා වැදගත්. අපි ඒක රැකියාවට පාවිච්චි කරනවද නැද්ද කියන වෙන කතාවක්. මොකද අධ්‍යාපන ඉතා වැදගත් සර්. දුෂ්යන්ත අපි ඉන්නේ මේ දෙසැම්බර් මාසේ. ඔව්. අලුත් අවුරුද්දකුත් එනවා. මම ආසයි අර හොකෙන්ස්කි වගේ එංගලන්තේ හිටපු. හොද පුටුවේ හිටියත් බිල්ඩින් උඩ පන තියනවා නම් උගන්වන්න පුළුවන් කියලා. මොකද බුද්ධිමතෙක්ගේ ඔළුවට කෙලවෙන්නේ නැහැ. සමහර ප්‍රශ්න පත්‍ර හදන අය අවුරුදු 70යි. අවුරුදු 80 ලංකාවේ ඊටත් වැඩිනේ. ඊටත් වැඩි. මං හිතන්නේ කෙමිස්ට්‍රි ප්‍රශ්න පත්‍ර හදන ප්‍රොෆෙසර් අවුරුදු 70ක්ද? 70ට වැඩි මං හිතන්නේ. තවරත් වැඩි. ඒ නිසා ලෝකේ විශ්වාමයන් නැත්තේ විද්‍යාඥයෝ. බුද්ධිමත් වූ ගුරුවරු. ඉතින් මම ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදා. මම ඒ ටික කිව්වේ දුෂාන්ත විශ්වාමයන් හිතන්න එපා. මැරෙනකන් උගන්වනවා කියන එකේ පොඩි මම කියන්නේ ඒක ගන්න වෙන්නේ තාත්තගෙන්. අවුරුදු 72 දී O level ළමයි අපි හිතන්නේ අපිට අමාරු ජෙනරේෂන් එක කියන අයගේ මිලියන් ගානක views ගත්තනේ තාත්තා අවුරුදු 72 දී. ඒ ටීචර්ස්ලා ටීචර් නවත්තන්නේ නැහැ. ඉගෙන ගනිමින් උගන්වමින් යන කෙනෙක්. ඉතින් දුෂාන්තට තියනවාද මොනවාරි මාව හම්බ වෙච්ච එකේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න හදන්නේ දුෂාන්ත. අපි හම්බ වෙනවා. අපි කාලෙකින් හම්බුනේ. අපේ ජෙනරේෂන් එකත් මේ ටීචර්ස්ලා අතරත් පොඩි ගැටුම් තිබුණා. එහෙම නැත්නම් රහ නෑනේ. හැබැයි අපි කියන්නේ ස්ටේජ් වලනේ. අපි එළියට ඒව නෑනේ. අපි ඒ කාලෙත් එහෙමනේ. අපි දෙන්නත් කොච්චර ගැටලා තියෙනවද කියන්න කොරොට්ටේ ඉන්න කාලේ. මං හරි ආසයි හයිය තියෙන ජෙනරේෂන් එකට දුෂාන්ත. නෑ ඇත්තටම මේ මට හරි සන්තෝෂයි තුනා මේ සර් ආපහු උගන්වන්න තීරණය කරපු එකට. මොකද මේ මං හිතන්නේ මේක මේ ඔයා මීට කලින් කරන්න දෙවිච්ච වැඩක් කියන්නේ මේ ඔයාලට මෙච්චර ලොකු නිවාඩුවක් ඕනේ නෑ කියන එක තමයි මගේ නෑ මෙහෙම උසාලා මහන්සියට හිටපු එකත් එක්ක ඒ අවුරුදු 4-5ක විවේක ගන්න එක හොඳයි සර්. මොකද ඒක ඊට පස්සේ අර ආයෙ එනවා මාර ගැම්මක් නේ. ඔව් දුෂාන්ත විවේක ගත්තමත් ශක්තිය එකතු කරන්න ඒක තමයි. පව එකතු කරන්න. දැන් හොඳට එකතු කරගෙන තියෙන්නේ. දැන් එකතු කරලා තියෙන්නේ. දැන් මට ප්ලැට්ෆෝම් එකක් තියෙනවා. මම මේ සුබ ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම මේ සන්තෝෂයි මේ සර් දැන් අපේ මේ DP platform එකේ ග්‍රේඩ් සර්විස් අපිට පාඩම් කීපයක් නොමිලේ වුණලා ගියා. ඇත්තද? ඔව්. මට ආස මගේ ෆිසික්ස් ඔව් ගුරුවරයා. ආයේ මොනවද කියන්නේ? මම සයන්ස් කරන කාලයක් මගේ ෆිසික්ස් ගුරුවරයා හරි ග්‍රේඩ්. ඉතින් දුෂාන්ත ඔයාට thank you sir. ජීවිතේ මැරෙනකන් උගන්වන්න. ඉගෙන ගන්න සහ අර hina වෙලා ඔයා සතුටින් ඉන්නේ. මේක දිගටම පවතින්න කියලා ප්‍රාර්ථනා කරනවා. සර්ටත් දුෂාන්ත තවදුරටත් පුළුවන් නම් මේ රටේ කොල්ලෝ කෙල්ලන්ට පාර කියලා දෙන්න. සර්ටත් නරනකම්ම නැති ඉඳලා දිගටම තමන්ගේ දරුවන්ට පාර කිව්වා වගේ අනිත් එවුන්ටත් පාර කියන්න මම ඒකට පින් සිද්ධ වෙනවා කියන්නේ ඒක මාර වැඩක්. thank you දුෂාන්ත. thank you sir. thank you very much. thank you.